නිර්තදිග මෝසම අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකම්ම පවතීවි කියලා. කොහොම වුණත් මේ වන විට නිර්තදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් අද දිනේ ඉඳලා අපි ඉදිරි දින දෙකක් තුනක් වගේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා. කොහොම වෙතත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. මේ අතරින් ගත්තොත් බස්නාහිර සහ සබරගමුව පළාතෙත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයක අපි බලාපොරොත්තු වෙනවා අද රාත්‍රියෙන් පසුව මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි ඇති වේවි කියලා. ඒ වගේම කියන්න ඕනේ අම්පාර, මඩකලපුව, මොනරාගල වගේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා අද දිනේ සහ හෙට දිනේ. ඒ වගේම උතුරු මැද සබරගමුව, දකුණු මධ්‍යම වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක වගේ තරමක තද සුළං අපි අපේක්ෂා කරනවා. මේ වැසි තත්ත්වයේ වැඩිවීම අපි බලාපොරොත්තු වෙනවා 6 අද රාත්‍රියේ වගේම හෙට 7, 8, 9 වගේ දිනවල පවතීවි කියලා. ඒකේ උපරිම අවස්ථාවක් අපි අපේක්ෂා කරන්නේ 8 වෙනි දින. මේ දිනවල මේ හේතුව තමයි මේ මෝසම සක්‍රිය වීම. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම වැස්ස මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ තමයි විශේෂයෙන් මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර වගේ දිස්ත්‍රික්කවල. ඒවැය තමයි අපි ඇතැම් ස්ථානයක මිලිමීටර් 100ක දක්වා වගේ තරමක තද වැස්සක් අපි අපේක්ෂා කරන්නේ. දිවෙනවට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම ඉඳලා කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවෙනවට මුහුදේ සුළඟ ගත්තාම සුළං හමාන්නේ බස්නාහිර හෝ නිර්ත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. ඒ වගේම පුත්තලම ඉඳලා කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් හම්බන්තොට ඉඳලා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු රළු වෙන්න පුළුවන්, ඉතා රළු වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් දීවර ප්‍රජාවට කියනවා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල නොයෙදෙන්න කියලා. පුත්තලම ඉඳලා කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මේ ගැන අවධානයෙන් දීවර කටයුතු වල යෙදෙන්න පුළුවන්. තලාවත ඉඳලා කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය මුහුදු ප්‍රදේශ රළු වෙන්නත් ඉඩ කඩක් තියෙනවා.